කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමිහිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අදමිමං සිහිනෙන් ඔබ සොයන්න ආදරේ මගේ පනටමං Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ යන්නේ ලස්සන ගමනක්. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ අපි යන ලස්සනම ෆැමිලි ට්‍රිප් එක. හැම අවුරුද්දකම වගේම එකපාරක් අපි මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යනවා. ඉතින් මේ පාර අපි ගියේ කොහෙද කියලා ඔයාලට තව චුට්ටකින් දැනගන්න පුළුවන් වෙයි. හයිවේ එකට දාන්න කලින් අපි දැන් මේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. උදේට කාලා ඔන්න අපි දැන් මත්තලින් එන්ට්‍රන්ස් එක ගත්තා අපේ හොටෙල් එකට යන්න. ඉතින් අපි අද මේ යන්නේ අහුන්ගල්ල රියු හොටෙල් එකට. පැය 3ක 3:00 වගේ ගමනක් තමයි දැන් ඉතින් තියෙන්නේ. මම හරිම ආසයි වැහිබර කාලගුණයක් එක්ක මේ ලස්සන බලාගෙන ජනේලයක් ළඟට වෙලා යන්න. ඉතින් මේ පරිසරයේ ලස්සන විඳින ගමන් අපි ට්‍රිප් එක හොඳට එන්ජොයි කරා. අපිට හොටෙල් එකේ චෙකින් වෙන්න තිබුණේ හවස 3ට. ඉතින් වෙලාව තිබුණොත් තව කොයි හරි යමු කියලා තමයි කට්ටියම කතා වුනේ. ඉතින් ගෙදර අයත් එක්ක මේ වගේ ලස්සන ගමනක් යන්න හම්බ වෙන එකම ගොඩාක් වටිනවා. ඔන්න ඉතින් පැය 3කට 3:00කට විතර පස්සේ අපි පින්නදුවෙන් එක්සිට් වුණා. මුලින්ම අපි මේ යන්නේ ගාල්ල ටවුන් එකට. ඉතින් මේ විදිහට බීච් view එක පේන තැන් වලට මම හරිම ආසයි. කලින් ගාල්ලේ ඇවිල්ලා තිබුණට අද ගාල්ලේ වෙනම ලස්සනක් මට පේනවා. මේ වැහිබර අහසත් එක්ක මම ආස කරන විදිහේ හැම vibe එකක්ම එතන හරි ලස්සනට තිබුණා. ඉතින් අපි දැන් මේ ලස්සන ලේන්ස් පහු කරගෙන යන්නේ ගාල්ලේ ෆෝර්ට් එක බලන්න. ඉතින් මේ හැම දෙයක්ම කවදා හරි දවසක ලස්සන මතකයක් විදිහට මතක් කරන්න පුළුවන් වේවි. ඉතින් මේ ලේන් හැම එකක්ම වගේ හරිම ලස්සනයි. අපි මෙතනට එද්දී දවල් 1ට විතර ඇති. දවල් කියලා පේන්නේ නැත්තේ මොකද හැම පැත්තක්ම අඳුර කරලා තිබුණේ වැස්සට. ඉතින් කොහොමෙන් හරි මම ආවා ගාලු කටුවට. ඉතින් මෙතන හරිම ලස්සනයි. අවුවක් තිබෙත් නැති නිසා ලොකුවට රසණයක් තිබෙත් නැහැ. මගේ ළඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට ගන්න සිතා නිදි නැති කඳුළු සලා හදවත සින්න වෙලා නුඹ ළඟ මටත් හොරා. ඉතින් බීච් එක හරියේදී ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන ඊළඟට අපි ගියේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයට. ඉතින් මේක ඇතුලේ නම් මම වීඩියෝස් ගත්තේ නැහැ. හැබැයි ඒකේ අපිට ඉගෙන ගන්න බලන්න ගොඩාක් දේවල් තිබුණා. මියුසියම් එක ඇතුලට ගිහින් එද්දී හොඳටම පරක් වෙලා. ඉතින් අපිට හොටෙල් එකේ චෙකින් වෙන්න තිබුණේ 3ට. මේ වෙලාවෙදී හවස 3යි. ඒක වැඩි පේන්නේ නැහැ වැස්ස නිසා. ඉතින් අපි දැන් ඉක්මනට හොටෙල් එකට තමයි යන්න හදන්නේ.
ගාල්ල ටවුන් එකේ ඉඳලා පැය එකහමාරක් දෙකක් වගේ ගියා අපිට හොටෙල් එක තියෙන තැනට එන්න. මේක තියෙන්නේ අහුන්ගල්ලේ. ඉතින් හයිවේ එකේ ආව නිසා එච්චර වෙලා නම් ගියේ නැහැ. ඉතින් කොහොම හරි හවස 4:00ට විතර තමයි අපිට හොටෙල් එකට එන්න පුළුවන් වුණේ. ඔන්න ඉතින් අපි දැන් හොටෙල් එකට ආවා. පැය 24 පුරාවටම අන්ලිමිටඩ් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම 5 ස්ටාර් හොටෙල් එකක් විදිහට තමයි මේ රියු හොටෙල් එක හඳුන්වලා දුන්නේ අපට. ඉතින් ටුවරිස්ලා වගේ හැමෝගෙමත් බෑග්ස් ෆෝන් මේ හැම දෙයක්ම චෙක් කරලා තමයි ඒගොල්ලෝ ඇතුළට ගන්නේ. ඉතින් මේ වෙද්දිත් අපි පැය එකමාරක් විතර පරක් වෙලා තමයි ආවේ. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එකේ ලොබි ඒරියා එක. මෙතනින් තමයි හැමෝගෙම ඩීටේල්ස් චෙක් කරලා හැමෝම චෙක් ඉන් කරගන්නේ. අපි චෙක් ඉන් වුණාම මෙන්න මේ වගේ ටැග් එකක් එයාලා අපිට දෙනවා. ඇත්තටම හිතුවට වඩා මේ හොටෙල් එක හරිම ලස්සනයි. ඒ වගේම මෙයාලා චෙක් ඉන් වෙනකන්, ඒ කියන්නේ අපේ රූම් එකේ කී එක දෙනකන් අපිට ෆොටෝස් ගන්න, සෙල්ෆි ගහන්න වෙනමම තැනක් තියෙනවා. ඉතින් එතන අපිට ඕන තරමක් ෆොටෝස්, වීඩියෝස් ගන්න පුළුවන්. රූම් එකේ කී එකත් අරගෙන අපි දැන් හදන්නේ අපේ රූම්ස් හොයාගෙන යන්න. ඉතින් අපේ රූම් එක නම් තිබුණේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අපි චෙක් ඉන් වුණ ගමන්ම අපිට ඊවිනිං ස්නැක් ටයිම් එකට යන්න පුළුවන්. ඉතින් ඒකේ බිස්කට්ස්, එතකොට බන්ස් වර්ග, ටී, කොෆි, ජූස් වර්ග මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපි හිතුවේ රූම් එකට ගිහලා චුට්ටක් චේන්ජ් එකක් දාගෙන ඇවිත්ම ස්නැක් ටයිම් එකට යනවා කියලා. ඔන්න ඉතින් දැන් අපි අපේ රූම් එකට ආවා. ඉතින් මම දැන් මේ හදන්නේ ඔයාලව මාත් එක්කම රූම් ටුවර් එකක් එක්කන් යන්න. මේ රූම් එකට ඇතුළු වුණු ගමන්ම තියෙන්නේ බාත්රූම් එක. ඉතින් මෙතන තියෙන හැම දෙයක්ම එයාලා හරිම ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඉන්නවා මම. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ කොෆි ඒරියා එක. ඉතින් මං හරිම ආස තැනක් තමයි මේක. මෙතන අපිට කොෆි හදා ගන්න වතුර, හීටර් ජග් එකක්, ඒ වගේම කොෆි, ටී බෑග්ස් වගේ හැම දෙයක්ම තියෙනවා. මේ තියෙන්නේ මිනි ෆ්‍රිජ් එක. ඉතින් මෙතනත් බීම වර්ග වගේ දේවල් දාලා තියෙනවා. මේවා අපිට ඕන වෙලාවට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ තමයි ලස්සන බැල්කනි වීව් එක. මං හරිම ආස විදියට බීච් එකට මූණලාම අපේ රූම් එක තියෙනවා. රූම් එකේ බැග් ටිකත් අස් කරලා අපි ආවා පහලට. මම නම් ආවේ කොෆි එකක් බොන්න හිතාගෙනමයි. මොකද මේ වෙලාවේ පරිසරයත් හරිම සීතලයි. මෙතනින් එහා පැත්තේ තිබුණේ පූල් ඒරියා එක. ඉතින් ඒ හින්දා ගොඩක් සෙනග එතන හිටිය, ගොඩක්ම හිටියේ ටුවරිස්ලා. ඉතින් මේ තියෙන්නේ හවසට පහළ ඉඳන් බලන කෙනෙක්ට හොටෙල් වීව් එක පේන විදිහ. මේ වෙද්දි 6යි කාලට 6:00ට විතර ඇති. ඉතින් අපි බැලුවේ රූම් එකට ගිහිල්ලා චේන්ජ් වෙලා ඩිනර් එකට පහළට එන්න. ඉතින් ඒ යන්න හදනකොට තමා දැක්කේ ලයිට්ස් ඔන් කරලා හැම පැත්තක්ම හරිම ලස්සනයි. මං හිතන්නේ යන්තම් එළිය තියෙන වෙලාවටත් මේ වගේ ලස්සනයි නම් රෑට කොච්චර ලස්සන ඇතිද මේ වීව් එක. ඉතින් මට හරිම සතුටුයි.
මේ ඉස්සරහින්ම පේන තියෙන ඩිනර් ඒරියා එක. ඒ හරියම පූල් එකකුත් තියෙනවා. ඉතින් ඒ පූල් එක වොලිබෝල් කෝඩ් එකක් එක්ක තමයි තියෙන්නේ. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසයා ඉතින් ඩිනර් එකට නම් මෙතන ගොඩාක් කෑම වර්ග තිබ්බා. හැබැයි මේන් ෆුඩ් එක උනේ රයිස්. හැබැයි මේ හැම කෑමක්ම ටුවරිස්ලා ફોකස් කරලා තමයි තිබුණේ. ගොඩාක් කෑම ಜಾති තිබ්බා. ඒ කියන්නේ ඩෙසර්ට් වර්ග, හැමදේම බන්ස් වර්ග, එතකොට ඉන්දියන් කෑම වර්ග වගේ හැම දෙයක්ම එතන තිබුණා. ඒ වගේම තමයි සුප් වර්ග, සැලඩ් වර්ග වගේ හැම දෙයක්ම මෙතන තිබුණා. ඉතින් හැම කෑම වර්ගයක්ම මම වීඩියෝ කරගත්තේ නැහැ. කෑම එකත් අරගෙන ඇවිත් අපි දැන් ටේබල් එකත් හොයාගෙන කන්න තමයි හදන්නේ. හැබැයි එළිය මේ වෙලාවේ හොඳටම වහිනවා. ඉතින් හවස තමයි පටන් ගත්තේ වහින්න. ඉතින් අපි කාලේ ඉවර වෙලා බලද්දිත් හොඳටම වහිනවා. ඉතින් අපි දැන් මේ ඉන්නේ හොටෙල් එකේ තියටර් එකේ. මේ හොටෙල් එකේ මම දැකපු විශේෂ දෙයක් තමයි මෙන්න මේ දේ. ඉතින් මෙතනට ටුවරිස්ලා තමයි ගොඩාක් ඇවිත් හිටියේ මේක බලන්න. Good evening, ladies and gentlemen. A very warm welcome to Rio Sri Lanka Theatre. ඉතින් එක එක විදිහ ඩාන්ස් වර්ග 10ක් 12ක් විතර වගේ තිබුණා. හරිම ලස්සනයි. කියන්න වචන නැති තරම් ඒ තරම්ම හරිම ලස්සනයි. හරිම පිළිවෙලට ඒ හැමදේම තිබුණ බලන් ඉන්න හරිම ආස විදිහට. ඉතින් මේ හැම නටුමකින්ම මම කැමති මේක වුණේ මේක. ඒක කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි. මම දන්නේ මට නම් හරිම ආස හිතෙන ඒකට. ෂෝ එක 10ට ඉවර වෙලා එළිය වහින දිහා චුට්ටක් බලාගෙන ඉඳලා අපි ආව රූම් එකට. ඉතින් රූම් එකට ඇවිත් ටීවී එකක් දාගෙන චුට්ටක් අපි මේ රෙස්ට් කරනවා. ඉතින් මම ගෙදරින් එද්දී නවල් එකකුත් දාගෙන ආවා වෙලාවක් තිබ්බොත් කියවනවා කියලා. ඉතින් මේ වෙලාවේ මං හිතුවා මේ වහින සද්දෙත් අහගෙන මේ නවල් එක කියවොත් හොඳයි කියලා. loving ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා
හෙට උදේට හම්බ වෙමු. මට හැරෙද්දි උදේ 6:00ට විතර ඇති. මම නැගිට ගමන්ම ගියේ බීච් view එක බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. සීතලත් එක්ක මේ වැහිවර ආසත් එක්ක ඒක වෙනම vibe එකක්, වෙනම feeling එකක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් බීච් view එකත් බලලා මම ආවා මගේ coffee එක හදාගන්න. මේ වගේ එළිය වහිද්දී උණු කෝපි එකක් බොනවා තරම් හිතට පුදුම තරම් සැනසීමක් මට තවත් නැහැ. මොකද මම ඒකට හරිම ආසයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකටත් අපි 7:00 විතර වෙද්දී යන්න ඕනි. මේ වෙලාවේ අම්මී අප්පච්චි අපට පහලින් සෑන්ඩ්විච් අරගෙන ඇවිත් තිබුණා. මොකද පැය 24ෙම ෆුඩ් වලට ඕපන් එකක් තියෙන නිසා රෑ 10 ඉඳලා උදේ 7 වෙනකම් වෙනම ඒරියා එකක් අපිට කෑම වලට ඕපන් කරලා තියෙනවා. ඉතින් එතනින් අම්මී අප්පච්චි අපිට කන්න අරගෙන ආවා. ඉතින් අද විතරයි අපි මේ හොටෙල් එකේ ඉන්නේ. ඒ කියන්නේ අද කිව්වට තව පැය කිහිපයක් විතරයි අපිට මේ හොටෙල් එකේ ගත කරන්න ටයිම් එක තියෙන්නේ. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඉතින් ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් එළියේ මේ වෙලාවේ හොඳටම වහිනවා. අපි හිතන් හිටියේ අද පූල් එකේ නාමු කියලා. ඉතින් නාන්න විදිහක් නැහැ අපිට. මොකද බීච් එකට යන්න විදිහකුත් නැහැ, පූල් එකට යන්න විදිහකුත් නැහැ. හයියෙම වහිනවා. ඉතින් මේ තියෙන්නේ පූල් ඒරියා එක. මෙතන හරියම ලස්සනයි. ඉතින් පොඩි අයට වෙනම ලොකු අයට පූල්ස් 4ක් විතර තියෙනවා. ඉතින් පහළ වැස්ස දිහා බලාගෙන කට්ටියත් එක්ක කතා කර පැය 2-3ක් විතර ඉඳලා අපි ආවා රූම් එකට. ඉතින් වැස්ස නිසා කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඉතින් කරන්න දෙයක්වත් නැති නිසා මම හිතුවා අපේ ඇඳුම් බෑග් ටික අස් කර ගන්න ඕනි කියලා. මොකද රූම් එක අපි රූම් එකෙන් අයින් වෙන්න ඕන දවල් 12ට. ඉතින් හවස 3ට තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් දවල් 12ට අපි රූම් එකෙන් යන්න ඕන. ඉතින් ඒ නිසා බෑග් ටික රෙඩි කරගන්න තමයි මම මේ දැන් හදන්නේ. දවල් 12ට අපි රූම් එක බාර දුන්නාට අපිට පුළුවන් හවස 3 වෙනකන් අපි කැමති දේක් හොටෙල් එකේ කරන්න. ඉතින් අපිට පුළුවන් ජිම් එකට යන්න, එතකොට සැලොන්ස් තියෙනවා. හැම පහසුකමක්ම මේ හොටෙල් එකේ තියෙනවා. ඉතින් හවස 3 වෙනකන් අපිට ඒ හැම කැමති දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් මම නම් මේ එළිය වැස්ස නිසා පූල් එකටවත් කයිටවත් යන්න බැරි වුණ නිසා කාමරේටම වෙලා හිටියා. මට ඇත්තටම හරිම දුකයි. මොකද චූටි වෙලාවක් තමයි දැනුනේ. ඇවිල්ලත් වැඩි වෙලාවක් නැහැ වගේ. මට හරිම දුකයි හොටෙල් එක දාලා යන්න. ඒ නිසා තමයි මම වැඩිපුරම රූම් එකට වෙලා හිටියේ. දවල් 1:00ට විතර අපි ආවා අපේ ලන්ච් එක ගන්න. මොකද 3ට අපි චෙක් අවුට් වෙන නිසා ඊට කලින් අපි ලන්ච් එක අරන් ඉන්න ඕන. ඉතින් මේ වෙද්දිත් කට්ටිය ගොඩාක් හිටියා මෙතන. හැබැයි එළිය මේ වෙලාවෙත් වහිනවා. ඉතින් අපි දැන් මේ හැමෝම බලන් ඉන්නේ අපේ වාහනේ එනකන්. මොකද අපි දැන් 3ට චෙක් අවුට් වෙලා තමයි මෙතන හිටියේ වාහනේ එනකන්. ඉතින් මේ වෙලාව නම් ඇත්තටම හරිම දුකයි. මොකද ලස්සන මතක ගොඩක් එකතු වුණා මේ පැය 24 පුරාවටම. ඉතින් හිතේ ලොකු දුකක් තියෙනවා. ලස්සන පැය 24ක් තමයි මේ ඉවරුනේ. ඉතින් මේ ලස්සන මතක ටිකත් එකතු කරගෙන අපි මේ ගෙදර යන්නයි දැන් හදන්නේ. ඉතින් ආයෙමත්
මේ වගේ ලස්සන බ්ලොග් එකකින් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.